අඩි බස් එක අරන් ටික දවසකුත් උනේ ඒකේ. බස් එක පොඩ්ඩක් මොඩිෆයි කරා නම් දැන් හොඳයි. බස් එක අරන් අලුතෙන්මනේ ගත්තේ. අරගෙන දැන් මාස 4-5ක්ම දිව්වනේ. දැන් ටිකක් මොඩිෆයි කිව්වරනම් හොඳයි වගේ. ඔව් මොඩිෆයි කරා නම් හොඳයි තමයි. ගන්න ඕනි ගරාජ් අයියට කෝල් එකක්. හෙලෝ මේ නලින් අයියද කතා කරන්නේ? ඔව් මල්ලි කියන්න. මගේ බස් එකේ පොඩි මොඩිෆයි වැඩ ටිකක් තියෙනවා. මම ඔයාලේ ගරාජ් එකට ගෙනත් දාන්න දෙමුණොත් බස් එක අද. හරි මල්ලි ඕකත් අහන්නත් දෙයක්ද ඔයාගේ වැඩේ කරලා දෙන්නම්කෝ අනේ. අදම ගරාජ්‍යයට ගෙනත් දාන්න අපිටත් අද වැඩක් නැහැ. එහෙනම් මල්ලි මං තියෙනවා. ගරාජ් අයියටත් කතා කරපු එකේ ඔන්න ඔය අද බස් එක ගෙනින් දානවා. විජාට යන්න ඕනි. එකපාරින් ඉතින් ස්ටාර්ට් වෙනවා ආයේ. මොඩිෆයි කරාම ඉතින් සුපිරියට තියෙයි බස් එක. විජහට යන්න ඕනි. ගරාජ් අයියගේ ගෙදර නම් මේ ළඟපාතමනේ. විජහට යන්න ඕනි. ඔන්න ඉතින් කට්ටියටම කියන්න තියෙන්නේ අවසානයේදී අපේ බස් එක මොඩිෆයි කරලා අන්න අතන කිරිටොයියට තියෙනවා ඉතින්. ඉතින් හරි පළවෙනි රයිඩ් එක යමු ඉතින් අපේ බස් එක මොඩිෆයි වලින් පස්සේ. කට්ටිය ලෝඩ් වෙලා ඉන්නේ ඉතින්. ඉතින් පේනවානේ ගයිස් අම්මට සිරි. ලයිට් එකල් තියෙනවා සන් කැප් එක දාලා ආයෙත් එන්නේ නියොන් ලයිට් එක බෆර් එක S2 තියෙනවා ඉතින් ගයිස්. ගයිස් ඉන්න මම ඔයාලට තව ටිකක් පෙන්නන්නම් පැත්තෙන්. ගයිස් පේනවනේ ආයෙ රෝද වලට කැප් දාලා පට්ට ලස්සනට හදුවා ඉතින්. ටිකක් ගාණක් වියදම් වුණා ඒ වුණත් අවුලක් නැහැ දැන් ඉතින් ට්‍රිප් එකක් වුණත් ඉතින් පට්ට ලස්සනට ගියා ඉතින්. ඉතින් ඉන්න මං ඊළඟට ඔයාලට ඇතුළ පෙන්නන්නම්. ටීවී හයි කරලා සුපිරියට තියෙන ඉතින්. පේනවා නැති ගයිස් මෙන්න බලන්න ටීවී එක. මේ තියෙන්නේ VIP කැබින් එක. එහෙනම් ඉතින් වැඩි කතා නැතුව අපි අපේ පළවෙනි රයිඩ් එක යමු ගයිස්. හරි ඉතින් ගයිස් කිරිටොයියට බස් එක අදලා තියෙන්නේ. හරි ඉතින් බුදු සරණයි කියලා මොඩිෆයි වලින් පස්සේ පළවෙනි රයිඩ් එක යන්න අපි බස් එක ස්ටාර්ට් කරගත්තා. එහෙනම් ගයිස් අපි පළවෙනි රයිඩ් එක යමු. ඉතින් හරි ගයිස් ඉතින් පට්ට ගාණක් ගියා අපේ සුනිල් අයියා හින්දා ඉතින් අවුලක් නැහැ ෆොර ඉතින් ටිකක් වියදම් වුණාට අපිට අපේ යාළුවෙක් හින්දා සුපිරියටම වැඩේ කරලා දුන්නා. ඉතින් ගයිස් හරි අපි එහෙනම් ඉතින් රයිඩ් එක යන්න තමයි තියෙන්නේ. ඉතින් ගයිස් දැන් නම් බස් එක පට්ට ඇත්තටම කිව්වොත්. ඉතින් ගයිස් හරි මොඩිෆයි කරලා තියෙන්නේ ආයේ සුපිරියටම. අඩේ පොලිසියනුත් ඉන්නවා ඉතින් අවුලක් නැති වෙයි. ඉතින් දැන් නම් ඉතින් මොඩිෆයි යල්ලන්නේ නැහනේ. හරි ගයිස් ඉතින් ගයිස් පේනවනේ අපේ මොඩිෆයි කරපු වණ්ඩියක් තියෙන්නේ ඉතින්. හරි ගයිස් අඩු එතන පොලිසිය ඉන්නේ ඒක බයිස්. අඩේ අපිට ලයිට් එකක් ගැහුවා. අඩේ බස් එක නවත්තන්නලු. අඩේ මේ මොකද්ද මේ වෙන්නේ? අඩේ ගයිස් පොලිසියෙන් බස් එක නවත්තන්නලු. ඒ මොකටද දන්නේ නැහැ. මම හිතන්නේ ලයිසන් බලන්න වෙන්න ඇති. අපේ මොඩිෆයි එහෙම අල්ලන්න නෙවෙයි වෙන්න ඇති. කලබල වෙන්නේ නැතුව යන්න ඕනේ. අපේ ලයිසන් උත් තියෙනවා ඉතින් ගයිස්. මේ මොකද්ද මේ වෙන්නේ අලුතෙන්ම හදපු බස් එකට? හරි ගයිස් ඉතින් මෙතනින් නවත්තගමු මෙහෙම. මේ පොලිසියෙන් නේද? පට සිරි වෙනවා. ඩේ ගයිස් මේ හරිය නවත්තගමු. රැජිනව පොලිසියෙන් ඇල්ලුවා ගයිස්. මේ මොකද්ද මේ වුනේ? මොඩිෆයි කරලා පාරට දැම්මා විතරයි. අඩේ එහෙම දෙයක් නම් වෙන්න එපා. අපි ගිහිල්ලා බලමු මොනවා කියයිද කියලා. බස් එකෙන් බැහැගමු ගයිස් ඉතින් හිමීට. උඹෝ මගේ හිතත් බය වෙලා තියෙන්නේ දැන් නම්. උඹෝ පොලිස් අංකල් ඉන්නවා අතන ගයිස්. පොටහුඩු ඔව් කියන්න පොලිස් මහත්තයා. කාගේ අවසරයකින්ද දන්නේ නැහැ මේ පැත්තේ මේ මොඩිෆයි කරලා තියෙන්නේ නේද? එනවාකෝ බලන්න බස් එක. මොනවද මේ මොඩිෆයි අම්මට උඩු දේවාල වගේ ඈ. ඉන්න ඉතින් මේවා ගලවන්න එනවා. ඔයාට හොඳ දඩේකුත් යන්න එනවා මේ සන් කැප් ඔක්කොම ගලවන්න ඕනි. ආයි ගලවලා පොලිසියට පෙන්නන්න ඕනි. නැත්නම් වගේ ඩ්‍රයිවිං ලයිසන් එක කැන්සල් කරනවා. මේ වලින් තමයි අනුතුරු වෙන්නේ. අනේ මහත්තයා මේ අදමයි මොඩිෆයි කරේ කමන්නේ ඉතින් මං ගලවන්නම්. අපිට උ කතා අදාළ නැහැ. වාගේ ඩ්‍රයිවිං ලයිසන් එක දෙන්නකෝ. ඉන්ඩෝ බස් එකේ බලන්න තව ටිකක්. මේකට හොඳ දඩේකුත් ගහන්න එනවා වාට. වෙන්න බලන්න ඇතුළ. මෙහෙමනම් හරියන්නේ නැහැ. මේ දාන්න මේවල LED. අම්මට සිරි ටීවී තියෙනවා. ටීවී ඔක්කොම ගලවන්න ඕනි ඉතින්. මේවා හින්දා අනුතුරු වෙනවා මහත්. ඔයාලා සැලකිලිමත් විදිහට එලවන්න ඕනේ නැත්නම් පාරේ අහිංසක යන
කට්ටියව තමයි යට වෙන්නේ. එහෙනම් හරි. බස් එක බැලුවනේ. එහෙනම් අපිට ඩ්‍රයිවිං ලයිසන් එක දීලා යනවාකෝ. ආයි මේ වගේ වැඩ වෙන්න බෑ. ගලවලා පෙන්නනවාම ඩ්‍රයිවිං ලයිසන් එක දෙන්න. ඒ වගේම මේ දඩෙත් පෙන්නනවා. උසාවියට එනවා. හරි. එහෙනම් හරි. අනේ ඉතින් දැන් ඉතින් මොනවා කරන්නද? පොලිසිය නඩු දැම්මා. දැන් ඉතින් මොඩිෆයි එක ටික ගලවන්න තමයි තියෙන්නේ. පට්ටම වාසනාවන්තකම.